මෙතන මේ ප්‍රශ්නයට එක්තරා සම්බන්ධකමක් තියෙන තව කාරණයක් ගැන අදහසක් කියලා මම කැමතියි මේ ප්‍රශ්නට උත්තර දෙන්න. මේ මොහොතේ ලංකාවෙන් මැද පෙරදිග කලාපයට සේවය සඳහා ගිහිල්ලා රැකියාව සඳහා ගිහිල්ලා අපිට විදේශ විනිමය උපයලා දෙන ලක්ෂ 10කට 15කට ආසන්න ප්‍රජාවක් ඒ රටවල ජීවත් වෙනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ 20000කට අධික ප්‍රමාණයක් ඉතාම අනාරක්ෂිත තත්ත්වයක ජීවත් වෙනවා. කවුරු කොහොම කිව්වත් අපි හොඳටම දන්නවා ඊශ්‍රායලයේ සෑහෙන දුරට තමන්ගේ නගරවලට හානි සිදු කරගෙන තියෙනවා කියලා. ඉතින් ඒ පසුබිමේ මම හිතනවා ආණ්ඩුවට වගකීමක් තියෙනවා මොවුන්ගේ ආරක්ෂාව සහ සුබසිද්ධිය පිළිබඳව තමන්ගේ පූර්ණ රාජතාන්ත්‍රික බර දාලා ක්‍රියා කරන්න. බලශක්ති ප්‍රශ්නයට ආවොත් අපි මේ ප්‍රශ්නය දකින්නේ කාරණා දෙකක් විදිහට. එකක් ගල්ලංගුරු තත්ත්වයෙන් බාලවීම හින්දා අපිට ඇති වෙලා තියෙන විදුලි අර්බුදය සහ ඒ විදුලි අර්බුදය නිසා ඇතිවන ඉන්ධන ප්‍රශ්නය සහ මේ ඉරානයට විරුද්ධව ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ දියත් කරපු අනීතික යුද්ධය නිසා අපිට ඇති වෙලා තියෙන ඉන්ධන අර්බුදය. දැන් මේ වන විට ගල්ලංගුරු තත්ත්වයෙන් බාලවීම හින්දා දිනකට මෙට්‍රික් ටොන් 100-250 අතර ප්‍රමාණයක් ඩීසල් තාප විදුලිය සඳහා අමතරව වැය කරනවා කියන එක තමයි ගණන් හැදීම. මම හිතන්නේ නිවැරදි දත්ත තියෙනවා නම් අපේ නියෝජ්‍ය මැතිතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ කාරණයත් අපේ ඩීසල් සංචිත ඉක්මනට අවසන් වීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා කලින් අවසන් වීමට ප්‍රධාන හේතුවක්. යුද්ධ හින්දා ඇතිවෙච්ච ඛනිජ තෙල් ප්‍රශ්නේ තව එකක්. දැන් සම්භාවිතාවයක් තියෙනවා යුද්ධය ඉරානයට එරෙහිව ජයග්‍රහණය කිරීමට නොහැකි වුණොත් ඇමරිකා එක්සත් ජනපදයේ හෝ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව න්‍යෂ්ටික ආයුධයක් භාවිත කරන ඒ පිළිබඳව සාකච්ඡාවක් තියෙනවයි කියලා ඊශ්‍රායල් මාධ්‍ය පවා වාර්තා කරලා තියෙනවා. යම් විදිහකින් අපේ ලෝකයේ අවාසනාවකට එහෙම තත්ත්වයක් උදා වුණොත් අපිට මේ අවුරුද්ද පුරාවටම දැවැන්ත ගෑස් සහ බොරතෙල් අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මොකද්ද මේකට කරන්න ඕනේ? දැන් පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ පෙරමුණ විදිහට අපිට අදහසක් තියෙනවා මොනවද ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් කියලා. පමා වෙලා හරි QR කේත ක්‍රමය හඳුන්වා දීමට ගත්ත තීරණය අපි අගය කරනවා. ඒක අර වෝම්ලි වෙල්කම් කිව්වොත් හරි. නමුත් උපාය මාර්ගිකව ගිය අවුරුද්දේ දවස් 12 යුද්ධයේ වෙලාවේ ඉඳලා මේ දක්වා තිබ්බ යුද උණුසුම සැලකිල්ලට අරගෙන උපාය මාර්ගික සැලසුමක් සකස් නොකිරීමේ වරද තියෙනවා. දැන් නමුත් ආණ්ඩුවට මේ වෙලාවේ වරදට ඇඟිලි දික් කරලා බැන්නයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ චතුර. ඉතින් අපි කල්පනා කරනවා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන පරිභෝජනය අවම කිරීමට විශේෂයෙන්ම අපේ බලශක්ති සහ ආහාර පෝෂණ ස්වෛරීත්වය රැක ගැනීමේ අරමුණෙන් අනිත් සියලු පරිභෝජන අවශ්‍යතා අධෛර්යමත් කරන ප්‍රතිපත්තිමය තීරණයකට යන්න ඕන කියලා. මම එකඟ වෙන්නේ නැහැ අපේ මහාචාර්යතුමත් එක්ක මූලිකවම මිල වැඩි කිරීමම මේකට සාධාරණයි කියලා. මොකද මිල වැඩි කිරීමෙන් ඇත්තටම රෝල්ස් රොයිස් බෙන්ට්ලි තියෙන එක්තරා පැලැන්තියකට කිසිම ගැටලුවක් නැතුව තමන්ගේ දෛනික ජන ජීවිතය ගෙන යන්න පුළුවන් වෙනවා. රටේ දුප්පත්ම මිනිසුන්ට මේ බර දරනවා වැඩි වෙනවා. එතකොට රජයේ පොදු ප්‍රවාහනයට සහ විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට කුලීරත සේවාවලට මූලිකත්වය දීලා වැඩ කරන්න ඕනේ කියලා මම හිතනවා. එක විශේෂ යෝජනාවක් විදිහට මේ මොහොතේ රජය වහාම ක්‍රියාත්මක වන පරිදි තමන්ගේ විදේශ සංචිත ප්‍රමාණය රැකගන්න මම යෝජනා කරන්න කැමතියි. ඉන්ධන මගින් ධාවනය වෙන සියලු වාහන ආනයනය නතර කරන්න ඕනේ කියලා. මොකද ඉතුරු වෙලා තියෙන සංචිත ප්‍රමාණය රැක ගැනීම අපේ අර life or death ඉස්තු එකක් බවට පත් වෙලා තියෙනවා. අපි ඇත්තටම ගණන් හදලා බැලුවා ලංකාවේ දැන් ඇතිවෙමින් තියෙන සුපර් එල් නීනා මේ සංසිද්ධියත් එක්ක ජලාශවල ජල මට්ටම කොයි විදිහට වෙනස් වෙනවද කියලා. ඒතර ජලාශවල ජල මට්ටම බොහෝ දුරට ජුලයි අවසාන සතිය සහ අගෝස්තු පළවෙනි සතිය ඇතුළත ඉතාම තීරණාත්මක අවම මට්ටමකට එන්න හැකියාවක් තියෙනවා. එහෙම තමයි ගණිතමය වශයෙන් මේක පුරෝකථනය කරාම පේන්නේ. එතකොට ඒ වගේම අපි ගණිතමය පුරෝකථනයක් කරා පසුගිය වසර කීපෙම මේ මිල අරගෙන එකේ සාමාන්‍ය අගය ගණනය කරලා emergency power purchase thermal cost එක තාප ඩීසල් මගින් බලශක්තිය නිෂ්පාදනය කරන්න කොපමණ මිලක් ගත වෙනවද කොහොමද කාලය කියලා. ඉතින් ඒකෙත් ඇත්තටම පීක් එක එන්නේ ජූලි අවසාන සතිය සහ අගෝස්තු පළවෙනි සතියේ. ඉතින් මේ පීක් දෙක ඇත්තටම ඕවර්ලැප් වීම ලංකාවේ ජාතික ආරක්ෂාවට ජාතික ආර්ථිකයට වගේම ජන ජීවිතයටත් ඉතාම තීරණාත්මකව බලපාන කාරණයක් චතුර. අපි ඒක හින්දා මේ මොහොතේ අපිට පුළුවන් නම් පොදු ප්‍රවාහනයට මූලිකත්වය දීලා කිසිම කර්මාන්තමය හරි එහෙම නැත්නම් කෘෂි කර්මාන්තමය හරි එහෙම නැත්නම් ආර්ථිකයට සේවාවක් සපයන්නේ නැති වෙන වාහන අඩු ගන්න සතියකට දවස් 4ක් ධාවනය කිරීම නවත්තන්න කියලා නියෝගයක් පනවන්න. ඒක පවා ඇත්තටම සෑහෙන දුරකට උදව් වෙයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට රජයට පුළුවන් මේ මොහොතේ අනුමැතිය දීලා නැති හයිබ්‍රිඩ් වහලමත ඉදිකරන හයිබ්‍රිඩ් සෝලාර් පද්ධති වලට අනුමැතිය දීලා අර බැටරි මත පනවලා තියෙන ආනයනික බද්ධ ඉවත් කිරීමෙන්
ඊළඟ මාස 3 ඇතුළත මේ අර්බුදය අපිට දරා ගන්න කළමනාකරණය කරගන්න මොන ආණ්ඩුවක් හිටියත් බැරි වෙන තත්යකට එන්න කලින් මෙගාවොට් 100ත් 200ත් අතර ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කරන්න රාත්‍රී කාලයට භාවිතා කරන්න පුළුවන් විදිහේ හැකියාව තියෙනවා. දැන් ඒක එකක්. දෙවනුව විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මේ චතුර අවුරුදු ගානක් තිස්සේ කියනවා මේ අර යුටිලිටි ස්කේල් බැටරි ස්ටෝරේජස් තියෙන්න ඕනේ කියලා. ගිය අවුරුද්දේ අර රිලව පැනපු බල ශක්ති බිඳ වැටීමේදීත් ඇත්තටම විදුලි බල මණ්ඩලයේ රෙකමෙන්ඩේෂන් වල 7 හෝ 8 ආවේ ඇත්තටම මේ බැටරි පද්ධතිය ඉදි කරන්න ඕනේ කියලා. දැන් ඇත්තටම මේ මොහොතේ අර සෙමින් ක්‍රියාත්මක වෙන ටෙන්ඩර් ප්‍රතිපාටිය වෙනුවට හදිස්සි ටෙන්ඩර් කැඳවීමක් හරි කරලා ඊළඟ මාස 3 කොහොමද අපි යුටිලිටි ස්කේල් බැටරි ස්ටෝරේජස් සවි කරගන්නේ සහ සූර්ය බල ශක්ති කර්මාන්තයට රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් පනවපු බාධා ටික ඉවත් කරලා කොහොමද මේ මිනිස්සුන්ගේ ආයෝජන වලින් රටේ ආයෝජන වලින් විදේශ විනිමය ඉතාම අවම වශයෙන් භාවිතා කරගෙන මේ ජෙනරේෂනල් කැපැසිටි එක වැඩි කරලා දවල්ට වැඩි වෙන ජෙනරේෂන් එක රාත්‍රී කාලයට ගන්න කියලා. හැබැයි රටක් විදියට දැන් ඒ සම්බන්ධයෙන් ඒ කියන්නේ බැටරි ස්ටෝරේජ් එකට කියන්නේ නිෂ්පාදනය සූර්ය බලශක්තිය යුනිට් එක නිෂ්පාදනය කරනවට අමතරව ස්ටෝරේජ් ෆැසිලිටි එකට රුපියල් 45 ඉඳලා යෝජනාවක් ආවනේ. ඒතර ඒක පරිමාණය. ඊට පස්සේ නිවාස ක්‍රියාත්මක වුණේ නැහැ. ඔව්. ඒතර ඔබතුමා කියන්නේ මේක ක්‍රියාත්මක වීමද අවශ්‍ය වන්නේ කියලා? දැනට ඇත්තටම ගිය වසරේ නිවාස වහල මත පවතින පද්ධතියටද මේ කියන්නේ යෝජනා? වහල මත පද්ධතියට තමයි ඇත්තටම රුපියල් 45 47 අතර රේට් එකක් යෝජනා කර ආණ්ඩුවේ. නමුත් විදුලි බල මණ්ඩලය මේක ක්‍රියාවට නැංගුවේ නැහැ. මේ වෛද්‍ය ශාම්පති රජ මහත්මයාගෙන් අහුවාම ඔහු මට කිව්වා 1 මෙගාවොට් එකක්වත් මේ විදිහට තාම එකතු වෙලා නැහැ කියලා. අමතුමා කියන ප්‍රශ්නෙට හරි සරල විසඳුම තමයි අවුරුදු 20කට ඇත්තටම මේ ඇග්‍රීමන්ට් එක අත්සන් කරන්න අවශ්‍ය නැහැ. දැනටත් මගේ නිවස කිලෝවොට් 40ක පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය අවුරුදු 15කට එක මිලක් එතනින් පස්සේ අවුරුදු ගණනාවට තව මිලක්. ඉතින් අපේ ඉල්ලීම ඇත්තටම මේ වෙලාවේ මූල්‍ය වෙළඳපොලේ තියෙන පොලි අනුපාත සහ රටේ මේ අර ද්‍රවශීලතාවයේ තියෙන ගැටලු සලකලා බලලා අඩු ගානේ අවුරුදු 5කට හෝ 3කට අඩුම ගානේ අවුරුදු 3කට විශේෂ මිලක් ලබා දෙන්න කියලා. මොකද අපිට අවශ්‍ය වෙනවා ඊළඟ මාස 3 පුළුවන් තරම් රටේ තියෙන සියලුම ශක්තිය යොදවලා මේ බලශක්ති අර්බුදය විසඳ ගන්න. දැන් ආණ්ඩුවට මේ වෙලාවේ මම හිතනවා දීර්ඝ කාලීනව කරන්න පුළුවන් තව විශාල වැදගත් කාරණයක් තමයි ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් උපාය මාර්ගිකව කල්පනා කරලා මේ මොහොතේ ගේන්න කටයුතු කරන එක. මම කනගාටු වෙනවා රජය වශයෙන් අරගෙන තියෙන ප්‍රතිපත්තිය ජාතික විදුලි බල ප්‍රතිපත්තිය ගේන්න තීරණයක් ගෙනල්ලා තියෙනවා බලශක්ති ප්‍රතිපත්තිය ගැන කතා කරන්නේ නැතුව. මම හිතනවා ඒක ඇත්තටම වෙනස් වෙන්න ඕන දෙයක්. මේ මොහොතේ වෙනස් කරන්න ඕන දෙයක්. අවසාන වශයෙන් මේ මොහොතේ රටේ විදුලි මෝටර රථ 30-40000ක ලොකු ෆ්ලීට් එකක් දුවනවා. මේ ෆ්ලීට් එක හැමදාම හවසට චාර්ජ් වලට ප්ලග් කරනකොට දැන් ඇත්තටම පීක් ලෝඩ් එක රටේ ගොඩක් වැඩි වෙලා තියෙනවා. දැන් ලෙකෝ ආයතනයට මම පෞද්ගලිකව දන්නවා සෑහෙන අර්බුදයකට මුහුණ පාන්න වෙලා තියෙනවා මේ රෑ පීක් ලෝඩ් එක ওই නාවල ප්‍රදේශයේ වැඩි වීම හින්දා. ඉතින් රජයට මේ වෙලාවේ ගන්න පුළුවන් ප්‍රධානම ප්‍රතිපත්ති තීරණ දෙකක් තියෙනවා මේ ගැටලුව ඉතාම ඉක්මනට විසඳන්න. පළවෙනි එක ඇම්පියර් 100ට වඩා වැඩි සම්බන්ධතා ලබා දෙන්නේ නැහැ විදුලි බල මණ්ඩලය ආරෝපණ මධ්‍යස්ථානවලට. ඇත්තටම ඒ ප්‍රමාණය ඇම්පියර් 120 හෝ 200 දක්වා ඉහළ නම් වල විශාල ආරෝපණ මධ්‍යස්ථාන ඉදි කරන්න ඉඩ දෙන්න පුළුවන් ආයෝජකයෝ ලෑස්ති එක ඉදි කරන මම එහෙම ආයෝජක සෑහෙන දෙනෙක් එක්ක පූර්තිම වශයෙන් ගනුදෙනු කරනවා. දෙවනුව දිවා කාලයේ මේ වාහන ආරෝපණය කරන්න කන්සෙෂනරි රේට් එකක් දෙන්න ඕනේ. දැනට ඇත්තටම රේට් එකක් යෝජනා වෙලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. නමුත් මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් තවදුරටත් අපිට කාලය නැහැ චතුර කල්පනා කරලා බලලා කැල්කුලේට් කරලා මේක වෙන්නේ වෙනවද නැද්ද කියලා ස්ථාවර කරගෙන කරන්න. අපි වර්ස්ට් කේස් සිනාරියෝ එකට මේ වෙලාවේ ප්ලෑන් කරේ නැත්නම් සැලසුම හදලා ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ නැත්නම් අපිට ජූනි ඉඳලා ඉදිරියට රටේ ආර්ථිකය ගෙනියන්නේ ජන ජීවිතය ගෙනියන්නේ කොහොමද පරිපාලනය රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට පවා මුහුණ පාන්නට සිද්ධ වෙනවා.